අද ඇවිල්ලා 2025 12 වෙනි මාසේ 12 වෙනිදා 12:12 දැන් මේ වෙනකොට වෙලාව. මගේ නම ප්‍රියන්ත රත්නායක. මගේ ගෙවල් තියෙන ඇඹිලිපිටිය තනමල්ලිල්ල මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ. මම වගාව කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලා ප්‍රදේශයේ වෙරුප්පන්කුලම කියලා රාජ මහා විහාරස්ථානයේ ඉස්සර හිටිය වේලුසුමන කියන යෝධයෙක් දුටුගැමුණු රජුරුවන් ගාව හිටපු යෝධයා හදපු පන්සලක් මේක. ලොකු විහාරයක් එහෙම හදලා තියෙනවා. විශාල කළු ගල් තියලා තමන්ගේ අම්මට බුදුන් වඳින්න කරන්න. ඒට අමතරව මෙහි ලොකු විශාල වැවක් හදලා තියෙනවා. ගමේ ගොඩක් මිනිස්සු ගමේ කට්ටිය කුඹුරු ගොවිතැන් කරලා තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ. මමත් මේ පන්සලේ මේ වගා කරනවා, නයි මිරිස් වගා කරනවා. මේ ගොඩක් මේ හරියේ මේ වතුර වැඩි. මම පස්පැටි දාලා, කාණු දාලා, ඉටලි දාලා තමයි මම මේ වගාව හදන්නේ. නයි මිරිසෙම හිටවන්නේ, මාළු මිරිසෙම හිටවන්නේ. මම මේ කියන දේ හැම කෙනෙක්ම මේ මගේ වීඩියෝ එක බලන්න. මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් හැම කෙනෙක්ම මට ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා 10 දෙනෙකුට හරි පුළුවන් නම් ෂෙයා කරන්න. මේ රට ගොඩ ගන්න පුළුවන් එකම පුජ්‍යලයා ඉන්නේ හෝමාගම තරිඳු වික්‍රමාරච්චි වෙද මහත්තයා විතරයි. එයා තමයි ලබන අවුරුද්දේ මැයි මාසේ 9 වෙනිදාන් පස්සේ මේ රට බාර ගන්නවා. 2027 විතර වෙන කලින් මේ රට බාර ගන්නවා. එයා තමයි DSN කියලා එන්නේ. එයාගේ නම තරිඳු වික්‍රමාරච්චි වෙද මහත්තයා. එයා ඉපදලා ඉන්නේ 1982 6 වෙනි මාසේ 11 වෙනිදා. එයාට පුළුවන් මේ රට සම්පූර්ණයෙන්ම දියුණු කරන්න. 2030ට කලින් මේ රට දියුණු කරනවා. එයා බුදුදහම ගොඩනගනවා, මිනිස්සුන්ට උදව්පදව් කරනවා. මේ රට දියුණු කරන්න පුළුවන් එකම පුජ්‍යලයා තරිඳු වික්‍රමාරච්චි මහත්තයාට විතරයි පුළුවන්. අපේ ආශිර්වාදය තියෙනවා, මගේ ආශිර්වාදය හැමදාම යාට තියෙනවා. අපි හැමෝම එකතු වෙලා මේ රට බාර දෙමු යාට. එතකොට ඔය මුහුද ගොඩ ගලන්නේ, සුනාමි එන්නේ, නාය යන්නේ, ලොකු විශාල වැහි වහින්නේ, ලොකු මේ හුළඟවල් එන්නේ නැහැ. එයාට පුළුවන් ওই සියලු දේවල් නවත්තන්න. එයාට අපි මේ රට බාර දෙමු. මගේ නම ප්‍රියන්ත රත්නායක. වික්‍රමාරච්චි මහත්තයාට මගේ හැමදාම ආශිර්වාද තියෙනවා. හැමෝටම බුදු සරණයි දෙපිටයි.